7 වන වතාවටත් පවත්වනු ලබන 2026 ප්‍රයිම් සරසවිය සිනමා සම්මාන උළෙලේදී දැන් අපිත් එක්ක එකතු වෙනවා අපි හැමෝම එදා පටන් ආදරය කරන ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ රංගන ශිල්පී නීතා ප්‍රනාන්දු මහත්මිය. දැනගන්න කැමති ඔබතුමියගේ සරසවියත් එක්ක ඔබට තියෙන මතකයන් කොයි වගේද? ඇත්තටම ගොඩාක් මතකයන් තියෙනවා. මම හිතනවා විශේෂ මට විශේෂ දෙයක් තියෙනවා කියන්න. මට විශේෂ සම්මානයක් ලැබුණේ ඒ කියන්නේ විශ්වකීර්ති සම්මානය කියන එක මට ලැබුණේ සරසවි සම්මාන උළෙලකදී. මොකද මගේ පෞරවරු චිත්‍රපටය සිංගප්පූරු ජාත්‍යන්තර සම්මාන උළෙලේදී හොඳම නිළිය වුණා. ඊට පස්සේ ප්‍රංශේ ඩෙසැමියෝන් ජූරියේ විශේෂ සම්මානයකට ලක් වුණා මේ චිත්‍රපටය මගේ. ඉතින් ඒකට ලංකාවට මගේ මවුරට ගෙනාපු කීර්තියට මම හිතනවා සරසවි සම්මාන උළෙලේදී තමයි මට විශ්ව කීර්ති සම්මානය ලැබුණේ. ඒක මට මගේ ජීවිතයේ විශේෂ සම්මානයක්. ඉතින් මේක මට ගොඩක් විශේෂයි. ඒ වගේම පාංශු චිත්‍රපටයේ මගේ බබා නෝනාගේ චරිතයට හොඳම නිළිය සම්මානය ලැබුණේ මේ සරසවිය සම්මාන උළෙලේදී.